මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවස පටන් ගන්නෙ මේ වෙලාවට දවල් 1ට විතර ඇතිනේ. ඒකයි එකට විතර වෙලාව. ඉතින් දැන් තමයි මේ උදේටයි දවල්ටයි දෙකටම අපි කන්න හදන්නේ. ඒ නිසා අද වීඩියෝ එක පටන් ගන්නෙම කන තැනින්. එහෙනම් බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් අපි ආවා ජපානයේ තියෙන සයිසේරියා කියන රෙස්ටෝරන්ට් එකට. ඉතින් අද හස්බන්ඩ්ට නිවාඩු දවසක් නිසා අපි දෙන්නත් එක්ක එළියෙන් කමු කියලා හිතාගෙන තමයි මෙතනට ආවේ. අපි ගොඩක් වෙලාවට මේ රෙස්ටෝරන්ට් එකෙන් තමයි කෑම කන්නේ. මොකද අපේ ගෙවල් ළඟම තියෙන්නේ මේක. මේකේ බජට් එකත් හොඳයි. ඉතින් කන්නත් හොඳට තියෙනවා. ඉතින් මේකෙන් තමයි ගොඩක් වෙලාවට කෑම කන්නේ. බලමු අද අපි කන්නේ මොනවද කියලා. බලමු. は2つですね。山のご飯2つです。はい。あとライスも2つと、はい。あといつもの1つ。ライスとスマドライス。はい。あドリンクは2つです。2つ。はい。あと以上です。以上で、はい。はい。わかりました。で、こちらから。はい、わかりました。 මේවා මේක ඒක රසයිනේ. ඔය එදා බිව්වේ කොකාකෝලා නේ. ඔබාගෙන ඉන්නේ. Hah? බොන්න ගත්තා මොනවාද ග්‍රේප්ස් ඩ්‍රින්ක් එක. මෙතන මේ නොමි හොදයි කියලා කියන්නේ ජපාන් වලින් අපිට ඕන තරම් එතනින් අරගෙන බොන්න පුළුවන්. මේ වගේ එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. මම අද ගත්තේ මේ ෆ්ලේවර් එක. ඒක රසයි. ඔය ගත්තේ අරගෙන නෑ. මේ තියෙන්නේ හස්බන්ඩ් ගත්ත එක. මේ මං ගත්ත එක. එයා හැමදාම බොන්නේ කොකාකෝලා විතරම තමයි. අච්චර ෆ්ලේවර්ස් හැම එකකින්ම තියෙන පොඩ්ඩක් try කරන්නවත් ගන්න යන්නේ. හැමදාම මෙන්න මේ කොකාකෝලා එක තමයි ගන්නේ. はい、あります。キャメラ。 මේක මාර රසයි. මේක එක එක ෆ්ලේවර්ස් තියෙනවා නේ. මේක තමයි ගොඩක් වෙලාවට මේක එක එක ඒවා try කරලා බලනවා. අද මේක ගත්තා. බලමු රසයිද කියලා. ගොඩක් අය ජපන් කෑමවල ටිකක් අකමැතිනේ. හැබැයි මම මෙහෙට ආපු කාලේ ඉඳලම අපිට නිවාඩු දවස්වලට පුළුවන් විදිහට හස්බන්ඩ් මාව මේ වගේ ජපන් රෙස්ටෝරන්ට් වලට එක්කගෙන යනවා. ඉතින් තාම නම් එහෙම අප්පිරිය වෙන එහෙම කෑම මං කාලා නැහැ. හැබැයි මම ජපන් කෑම වලට හරිම ආසයි. මොකද ඒවා ගොඩක් රසයි. මෙහි අය වැඩිය සැරට කන්නේත් නැහැ. ලුණු හැම වැඩිය කන්නේ නැහනේ. ඉතින් අපි ගියාම අපිට ඕන ගානට ලුණු සැර ඒ දේවල් දාගෙන තමයි කන්නේ. එතකොට අපේ විදියට කන්න පුළුවන් ඒවා. මේ රෙස්ටෝරන්ට් වල ඒ හැමදේම අපේ ටේබල් එකේ තියලා තියෙනවා. අපිට ඕන ගානට ඒ දේවල් දාගෙන කන්න පුළුවන්.
වෙලාවට ඉතින් ගොඩක් දවල් වෙලා නිසා මම ඉක්මනට කනවා. මොකද අපි දෙන්නම හිටියේ හුඟක් බඩගින්න නිසා. මේ තියෙන්නේ අද අපි ගත්ත කෑම එක. ඉතින් මේකේ එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා එක එක සෝස් වලට ඇඩ් කරලා වෙනස් රසවල් වලින්. ඉතින් මං ඒ වගේ ගොඩක් ඒවා කාලා තියෙනවා මීට කලින්. අද ඉතින් ගත්තේ මේක. හස්බන්ඩ්යි මමයි ගොඩක් වෙලාවට හරි ආසයි මේකේ තියෙන කෑම වලට. ඒ නිසා ගොඩක් දවස් වලට නිවාඩුවට මෙතනට ඇවිල්ලා කෑම කාලා චුට්ටක් වෙලා ඉඳලා එහෙම යනවා. මෙහි අය ඒගොල්ලොන්ගේ ෆැමිලිස් එක්ක යාළුවොත් එක්ක මේ වගේ රෙස්ටෝරන්ට් වලට ඇවිල්ලා කෑම කාලා සෑහෙන්න වෙලා ඉඳලා තමයි යන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ නිවාඩු දවසට ඒ තියෙන වෙලාවෙන් ඉතින් ඒගොල්ලොන්ගේ ආදරණීයන් එක්ක මේ වගේ තැනකට ඇවිල්ලා ඉතින් නිදහසේ කාලා බීලා යනවා. උණුවෙන්ම මම ඉක්මනින් කෑවා. ඉතින් මං අර ඉස්සෙල්ලා කිව්වේ නොමි හොදයි කියලා. ඒ කියන්නේ මෙහි අපි ඒ නොමි හොදයි එක එතන පේමන්ට් එකක් වෙනම කරලා ගන්න ඕනේ. ඒක ගත්තට පස්සේ එතන තියෙන දේවල් වලින් අපිට ඕන තරම් බීම වර්ග අරගෙන බොන්න පුළුවන්. ඉතින් ඒකට අපිට වෙනම ගාණක් ඇඩ් වෙනවා. ඉතින් ඒ ඇඩ් වුණාට අපිට ඇති වෙන්න අරගෙන එතන තියෙන දේවල් බොන්න පුළුවන්. අන්න ඉතින් අපි දෙන්න කාලා ඉවරයි. තිබුණ ඔක්කොම ටික කාලා දෙපේනවා නේද අපි දෙන්නගේ ප්ලේට් එක. ඉතින් බඩ පිරෙන්නම කෑවා. අපි අද දවස් ගෙවා ගන්නත් තිබෙයිනේ. දැන් කෑවා. දැන් කොහේ හරි යමුද බලන්න. එනක් නම් හම්බ වුණා. ගිහින් බලමු ලස්සනයිද කියලා. ඉතින් මේ දවස්වල ටිකක් එළියෙම ලස්සනයි. ගිහින් බලමු එතන කොහොම වෙයිද කියලා. මෙතන අපේ බිල් එක අපිට තනියම තමයි පේ කරන්න තියෙන්නේ. ඉතින් මේ විදියට අපේ බිල් එකේ තියෙන බාකෝඩ් එක අල්ලලා ඊට පස්සේ අපිට තියෙන්නේ අදාළ මුදල ගෙවන්න තමයි. යමුනේ. අපි බලමු අපි මැප් එකේ බලපු තැනට ගිහින් කොහමද එතන කියලා. ලස්සනට තිබුණා මැප් එකේ නම්. බලමු ගිහලා. ඉතින් අපි කහලා ඉවරනාට පස්සේ කොහේ හරි යමු කියලා කතා වුණා. ඉතින් හස්බන්ඩ් ගොඩාක් වෙලාවට කැමති ගෙදර ඉන්න දවසට කොහේ හරි ඇවිදලා එහෙම ඉන්න. ඉතින් අපි දෙන්න ෆෝන් එකෙන් බලලා මේ තැනකට යනින් ගමන් තමයි මේ ඉන්නේ. මීට කලින් මේ තැන අපි වාහනේ ඔය යාළුවන්ගේ ගෙදර එහෙම යද්දී දැකලා තියෙනවා. ගොඩක් දුරින් දැක්කේ. දුරට නම් ලස්සනයි. ඉතින් ඒ තැන තමයි අද ෆෝන් එකෙන් බලද්දි දැක්කෙත්. ඉතින් එතනට ගිහින් බලමුකෝ අපි එතන කොහමද කියලා. මගදී කෝල් එකක් ආවා අපේ යාළුවන්ගෙන්. ඒගොල්ලොන්ට එන්න කිව්වා අපි. ඊට පස්සේ මේ හා කියලා කිව්වා එන්නම් කියලා කිව්වා. බලමු ඒගොල්ලොත් එයිද කියලා. පාගින්න කන්නේ. තන පාගින්නේ නැහැ කියලා මෙයා කියනවා. ඊ බලමු නැති වෙන්නේ නැති වෙයි. අනේ එහෙම කියන්න එපා. පාගින්න එකක් හොයලා හරි අපි දාමු. 旭ヶ丘小南を先頭に800メートル渋滞しています。අන්න අර තියෙන්නේ එතන
දාන්න පාගින්න එකක් නෑ කිව්වට මේ තියෙන්නේ ඕන තරම් ඉඩ නේද? ඔන්න අපි අර කියපු තැනට ආවා. අපේ යාළුවෝ නම් එන්නේ නැහැ කියලා කිව්වා. මේ පාගින්නම් තියෙනවා. ඒක යවුලක් නෑ. අපි ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. අපි දන්නේ නැහැ. මෙන්න මේ පැත්තේ තමයි ඒ ප්ලේස් එක තියෙන්නේ. බලන්නකෝ ඔයාලට පේනවා. මේ තියෙන්නේ ලස්සනම ලස්සන කාස්ටල් එකක්. ඉතින් මේක මෙහෙම එළියෙන් බලන්න පුළුවන් වුණාට ඒකේ ඇතුළට නම් අපිට යන්න අවසර නැහැ. ඉතින් එළියෙන් ලස්සන ෆොටෝස් ගන්න නම් එතන මාරම ලස්සනයි. ටිකක් කන්දක් වගේ තැනක තියෙන නිසා මාරම ලස්සනයි එතන. මේ තියෙන්නේ එතන තියෙන view එක. පහලින් පාරේ වාහනේමත් යනවා. ඒ වගේම ටිකක් ඈතින් තියෙනවා ට්‍රේන් ලයින් එකකුත්. දැන් වසන්ත කාලේ තියෙන්නේ. ඉතින් මේ රෝස මල් එහෙම පිපෙනවා. දැන් මේ වගේ මේ පොඩි පොහොට්ටු තියෙනවා. මෙතනත් ලස්සනට එක එක පාටින් රෝසස් හදලා තියෙනවා. හැබැයි ඒ වගේ මල් නම් පිපිලා නෑ තාම පොහොට්ටු තියෙන්නේ. ඉතින් මල් පිපුණම එතන තවත් ලස්සනයි කියලා නම් මට හිතුණා. මොකද ඒ පහලින් තියෙන ඒ හරියම තියෙන්නේ රෝසස්. මෙතන හරිම ලස්සනයි. ඇවිදින්න ගොඩාක් තැන් තියෙනවා. ඒ වගේම දැන් ඉතින් ලස්සනට මල් හිටවලා පරිසරෙත් ටිකක් වෙනස් වෙලා තියෙන නිසා වටපිටාව මාරම ලස්සනයි. දැන් මාර විදිහටම පරිසරය ලස්සන වෙලා තියෙන්නේ. මේ ඔයාලට පේනවා ඇති පිටිපස්සේම ගස් සේරම කොළ පාට වෙලා ඉස්සර නම් මේවා ඉතින් දුඹුරු පාටලා එහෙමනේ තිබුණේ. දැන් ඇත්තටම මාර ලස්සනයි. ඒ වගේම රස්නෙත් චුට්ටක් තියෙනවා. අර අපිට චුට්ටක් අමාරුයි මහන්සිය වගේ දැන් මේ බලමු ඇවිදලා එහා පැත්තට ගිහින් මොනවද තියෙන්නේ කියලා. දැන් නම් හොඳටම අමාරුයි මාර රස්නේ. එහා පැත්තේ වැවක් තියෙනවා පැනලා දාන්න හිතෙනවා. ඒ තරම් රස්නේ. යන්කෝ බලන්න මේ පැත්තට. මේ රස්නේ ටිකක් එකපාරම අපේ ඇඟට දරා ගන්න අමාරුයි. ඉතින් අද උඟ දවසකින් එළියට ආපු නිසා අවසරත් වැඩි. ටිකක් අමාරුවෙන් තමයි අපි දෙන්න මෙතන ඇවිද්දේ. හැබැයි මෙන්න මෙතනට ආවට පස්සේ නම් අවුව තිබුණට ඒ තරම් රස්නේ නැහැ. මොකද මෙතන වතුර තියෙන ඉඳලා හරිම සීතලයි. මේ විදියට මල් හදලා දැන් පරිසරය පුදුම විදියට වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඇවිදින්න නම් මේ දවස්වල මාරු. ඉතින් ඔයා මගේ වීඩියෝස් බලන අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම මාත් එක්ක මේ වෙනකොට එකතු වෙලා ඉන්න යාළුවන්ට ගොඩාක් ස්තුතියි.
අපි දෙන්න ඇවිදලා අවසානට මෙන්න මෙතනට ආවා. එතන මාරම ලස්සනයි. මේ විදියට ලස්සනට මල් පිපිලා පහළට එල්ලිලා පුදුම ලස්සනක් තමයි තියෙන්නේ. මාරම ලස්සන තැනකට මේ ඔයාලට පේනවද මේ උඩ පැත්තේ මල් මේ ඒක මාරම ලස්සනයි මේ තාම පිපිලා මදි මං හිතන්නේ මේ ලස්සනයි ඒවා නිකන් පහළට එල්ලෙනකොට මාරම ලස්සනයි මේ වෙන්නනම් කොහෙන්ද බලන්න ඕනේ මම නම් මල් වලට පුදුම ආසයි. ඉතින් මේ වගේ ලස්සනට මල් පිපිලා තියෙද්දි මාරම ආසයි. මෙතනට වෙලා අපි දෙන්න ගොඩාක් වෙලා ඉඳලා තමයි ආවේ. මේ වැද්දට එන්න හිතුනේ නැහැ රස්නේ නිසා. හැබැයි අතන්ට ආවට පස්සේ හිතුණා මේ පොඩ්ඩක් ආයෙ එන්න කියලා. මාරම ලස්සනයි. ඒතර මාරු සුවඳයි මේ මල්. පුදුම සුවඳක් තියෙන්නේ. මේ තාම මදි මං හිතන්නේ. තව මීට වැඩිය මේ ලස්සනට ඒ වල පහළට එල්ලිලා ලස්සනට හැදෙනවා. මේ මාර ලස්සනයි ඉතින් එතන. මේ වටේට තමයි අපි ඇවිද්දේ. මාරම ලස්සනයි එතන. මේ දුර පේනවද ඔයාලට? මාරම ලස්සනයි. ඒ වටේම අපි දැන් රවුමක් ගහලා මේ දැන් ඉතින් මේ ඉවර කරගෙන යනවා. මාරම ලස්සනයි මෙතන. මේ දැන් අර ගස්සේම හොඳට පාට වෙලානේ. ඒ හින්දා ඉතින් ලස්සනයි. මේ ලස්සන පේනවා ඉතින් අපි ඕගොල්ලන්ව එක්කගෙන ආවේ ඔන්න ඔය තැන බලන්න තමයි. ඉතින් වටේම ගිහිල්ලා එතන තියෙන ලස්සන ඕගොල්ලන්ටත් ඔන්න පෙන්නවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. ගිහින් එන්නම්.